හිරවෙච්ච ආදරේ කියාගන්න තව කෝඩු කාරයි වගේ ගම පැත්ත මට ලීවෝතින් මුතු අකුරෙන් පිටුවක් පුරා බඩ වැටි අලිඳ කාග මම ඉන්නවා දැක ගන්න මගේ නෙත් පුරා හද ආදරින් උතුරලා සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගව් බාලි සිහිවෙයි නගේ ගැට පිච්ච මල් මාලගෙල පලවාලන් මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න තව කෝඩු කාරයි වගේ සෑම ගීතයකින් පසුවම නෝනි අදහසක් ප්‍රකාශ කරනවා. ඊට කලින් මම අදහසක් ප්‍රකාශ කරන්නද නැත්නම් මගේ අදහසම දන්නේ නැහැ නෝනිත් කියන්නේ හිතන් ඉන්නේ. බලමු. දැන් ඒක මිලින්දයි දන්නවනේ. නේද දැන් සෑම ගීතයකින් පසුවම නෝනි හැංගීම් බර වෙනවා. හැංගීම් බර වෙනවා. වොයිස් එක ගැන කතා කරනවා. වොයිස් එක මාරයි කියලා කියනවා. අපිට ඔක්කොම දැනගන්න ලැබුණේ මේ බ්‍රේක් එකේදී හැබැයි. හරිද ඔයාගේ අදහස කියන්නකෝ බලන්න. නෑ මගේ අදහස දැන් මේ සුරේන්ගේ මේ ගීතේ පද සහ සංගීතය දෙකම එතකොට මේ මට තියෙන ප්‍රශ්නයක් මේ නුවණගෙන් අහන්න. කියන්නේ ගායන්ත කියද්දිද මේ ගීතේ වඩා හැංගීම් බර සුරේන් ගායනා ගයන්න අය තරහ වෙනවා බලන් හිටියොත් ගායන්ත කොහොමද නෑ මට ඇත්තටම මේ මං ඒ ලෙවල්ස් කරන කාලේ මට ලොකු පිස්සුවක් සින්දු හඩ පාඩම් කරන්නත් පැත්තකින් සින්දුවක් ඇහෙන්න ඕනේ. ඉතින් අර ඒ කාලේ ඉඳලම සින්දු වලට ගොඩක් ආසයි. ඉතින් ඒක නිසා සින්දුත් එක්කම ඉඳලා තියෙන නිසා සින්දුවක් ඇද්දි ගොඩක් දැනෙනවා. නැති මේකන කියන්න කොහොමද දැනුනේ කියලා. දැනුණා ඉතින් ගොඩක් පපුවටම. දැන් මේ ගීතේ ඒ කියන්නේ මෙලඩි එකද මුලින් ආවේ ලිරික්ස්ද? මේ ඔක්කොම එකටම කරපයක්. ඒ කියන්නේ ලියපු දවසේම මෙලඩියත් එක්කම ලියවෙන්නේ. සින්දුව ලියලා මෙලඩියත් කරලා ගිටාර් පාර්ට් එකත් ඒ වෙලාවෙම හදපු එකක් මේ. අර ෆීල් එක තියෙන වෙලාවේ වෙන එක තමයි. ෆීල් එකක් එන්න ඕනේ. මම මෙහෙම දෙයක් කරන මේ මිනිස්යාට හිතන දෙයක් මම අහන්න යන්නේ. දැන් මෙහෙම ගීතයක් හැදුවට පස්සේ කොහමද? හැදුවට පස්සේ දැන් මේ ගීතය අනිවාර්යෙන් දැනෙනවා. මේක අනිවාර්යෙන් ප්‍රසිද්ධ වෙනවා කියලා. ඒ දෙන්න